ඊජිප්තුවේ තියෙන කෆ්රේ පිරමීඩ් එක ගැන මේ දවස්වල වයිල්ඩ් ස්ටෝරීස් වගේක් ස්ප්‍රෙඩ් වෙනවා ඔයාලා දැක්කද? මේ කෆ්රේ පිරමීඩ් එක කියන්නේ ගීසාවල තියෙන පිරමීඩ් තුනෙන් මැද්දේ තියෙන පිරමීඩ් එකට. මේ කියන්න යන කතාව සියවසේ ලොකුම සොයා ගැනීම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම විකාරයක් වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේකයි වෙලා තියෙන්නේ. පරීක්ෂකයෝ දෙන්නෙක් කියනවා ඒ කට්ටිය මේ කැෆ්රි පිරමීඩ් එකට පහලින් ගොඩක් ගැඹුරින් විශාල දෙයක් හොයාගත්තයි කියලා. මේ රිසර්චර්ස්ලා දෙන්න කතා කරන්නේ ගීසා සානුවේ මීටර 648ක්. එහෙම නැත්නම් අඩි 2100ක් විතර යටින් තියෙන දෙයක් ගැන. සර්පිලාකාර ලිං වගයක් එක්ක බෑවුම් සහිත වහලා තියෙන එක පැත්තක දිග මීටර 80ක් වෙච්ච ඝනක කුටි දෙකක් මේ කට්ටිය හොයාගත්තයි කියනවා. මේ කියන කතාව ඇත්තනම් ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං ස්ටෝරි එකක් වෙනවා. මේකෙන් කියවෙන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයට කලින් හිටිය මොකක් හරි ශිෂ්ටාචාරයක් අද අපිටත් වඩා දියුණු වෙලා ඉඳලා තියෙනවා කියලා. සමහර මිනිස්සු මේ නිවුස් එක ලිටරලි ගත්තා. එහෙම අරගෙන පිරමීඩ කියන්නේ පෘථුවියේ ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන්න පුළුවන් පුරාණ බලාගාර කියලා හඳුන්වපු පැරණි න්‍යායක් එක්ක සම්බන්ධ කරලා තිබ්බා. ක්‍රිස්ටෝෆර් ඩන් කියලා ඉංජිනේර කෙනෙක් අවුරුදු ගණනාවක් තිස්සේ කියනවා මේ පිරමීඩ කියන්නේ ලොකු මැෂින් එකක කොටස් කියලා. හැබැයි අපිට මේ වගේ වයිල්ඩ් අයිඩියාස් ගොඩකට බ්‍රේක් එකක් ගන්න වෙනවා. මේ ස්ටෝරි එකේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ රිසර්චර්ස්ලා මේක පබ්ලිෂ් කරපු ජර්නල් එක. ඒක ඉච්චර විශ්වාසනීය තැනක් නෙවෙයි. ගොඩක් සයන්ටිස්ට්ලා මේ ජර්නල් එක හඳුන්වන්නේ good science වලට වැඩිය සල්ලි ඉපයීම ගැන සැලකිලිමත් වෙන කොල්ලකාරී ජර්නල් එකක් විදිහට. මේ නිවුස් එක ගැන තව පොඩි අමුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ සොයා ගැනීම ගැන මාධ්‍ය නිවේදනයක් තිබ්බා. හැබැයි ඇත්තටම පබ්ලිෂ් කරපු පේපර් එකක් තිබ්බේ නැහැ. මේ සයන්ටිස්ට්ලා පාවිච්චි කරලා තිබ්බ ස්කෑනින් මෙතඩ් එක ලෙජිටිමේට් මෙතඩ් එකක්. ඒකට පාවිච්චි කරලා තිබ්බේ SAR. එහෙම නැත්නම් සින්තටික් ඇපර්චර් රේඩාර් බේස්ඩ් ටෙක්නොලොජි එකක්. ආචාර්ය රිචඩ් බේට්ස් කියලා හඳුන්වන ගෞරවනීය භූවිද්‍යාඥයෙක් මේ ටෙක්නොලොජි එක කන්ෆර්ම් කරලා තිබ්බා. මේ ටෙක්නොලොජි එකේදී වෙන්නේ කුඩා භූකම්පන. එහෙම නැත්නම් වයිබ්‍රේෂන්ස් ඇනලයිස් කරලා පොළොවේ තියෙන සිදුරු ඒ වගේම හිස් අවකාශ අඳුනගන්න එක. ඊජිප්තුව කියන්නේ ගස් කොළන් වතුර එහෙම නැති ගොඩක් ඒකාකාරී භූමියක් තියෙන තැනක් හින්දා මේ ටෙක්නොලොජි එක ඊජිප්තුවේ ගොඩක් සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන්. මේ ටෙක්නොලොජි එක ගොඩක් අලුත්. ඒකේ හින්දා විද්‍යාඥයෝ මේක සම්පූර්ණයෙන් විශ්වාස කරන්න කලින් තව පරීක්ෂණ ගොඩක් කරන්න ඕනේ. ඉතින් මේකේ බොටම් ලයින් එක. මේක සම්පූර්ණයෙන්ම ෆේක් නිවුස් එකකුත් නෙමෙයි, සම්පූර්ණයෙන්ම තහවුරු කළ සත්‍යයක්වත් නෙමෙයි. ඉතින් අපිට ඇත්තටම මේ කෆ්රේ පිරමීඩ් එකට යටින් මොනවා හරි තියනවාද කියලා දැනගන්න නම් මේ රිසර්චර්ස්ලා මේ ෆුල් පේපර් එක පබ්ලිෂ් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක පියර් රිවිව් කරන්නත් ඕනේ. ඒත් එක්කම මේ හැමදේම ගොඩක් ලොකු විනිවිදභාවයක් එක්ක වෙන්නත් ඕනේ. ඉතින් මේ ස්ටෝරි එක මේ වෙනකොට තව සාක්ෂි බලාපොරොත්තු වෙමින් ඉන්න සිත් ඇද ගන්න අසුළු අභිරහසක්. ඉතින් ඔයාලා තවත් මේ වගේ ස්ටෝරිස් දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා මම ෆලෝ කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් stay curious guys.